මං කියන කෑනවද කට්ටිය? මේකින් බෑක් කරන්න. මොකෙන්ද? මගේ කියන්නේ ඔයාගේ. මේකින්. ආත් කරන්නේ. මොකද? මේක තමයි ඩේටා තියෙන්නේ. ඔයාලට ඇහෙනවද? ඇයි? ඩේටා දැන් මේකනේ. ඇයි දැන් ගෙනාවේ? ඇයි ඔකද දැන්? හොස්පොට් ගන්න. ඉතින් තියනවා. එයා අම්ම දෙන්නේ. කට්ටයක් දාන්න. ටින් එක මාරු කරලා දෙන්නද? ඕලයා ගන්න ඕන පාඩ නදී කනන්දට ගන්නද? අප්පච්චි ඇහෙනව නේද? බලන්නනේ. කියන්නේ තමයි. කැනඩින් ගියා කියන්නේ පොළට ගියා කියන්නේ ෆෝන් එක තියාගත්තේ ඔන්ලයින් ක්ලාස් එකක් දුන්නේ ඒක කරනවා. හරිද? ඔයාලගේ මේ මොකක් හරි එලා කියන්නේ. ඒක දින්දි නැත්තේ. හරි. ඒක කරන්න බෑ ඩවුන්ලෝඩ් කරලා නැහැ කියන්නේ. ඒක මම අරන් ගියේ නැත්තේ අයියා. මගේ එකේ ඩවුන්ලෝඩ් කරලා නැහැ කියන්නේ. මොනවා? මේ ඇප් ඩවුන්ලෝඩ් කරලා නැත්නම් ඒතර මං ගෙනිච්ච නැත්තේ අයියා හරිම. මගේ එකද? ඔව්. ඒක ගෙනියන්න තිබ්බා. ඉතින් අපිට දැන් නෑ ඕක අරන් අපි තියෙන්නේ. good morning හැමෝටම. මෙන්න මේක මේ උට කියන්න තමයි 4යි. මුලින්ම දැන් කියනවා combined maths වල මේ පාඩම් ටික ගන්න ඉස්සෙල්ලා අපි මේ මුලින් සුළු කිරීමක් ඉගෙන ගන්න ඕන. ඒ කියන්නේ ෆවුන්ඩේෂන් එකක් දාගන්න ඉතින් ෆවුන්ඩේෂන් කෝස් එකක් කරන්න ඒකට. මෙන්න මේක මට ලියන්න කියන්නේ. කවුරුද? අයිස්යා පහේ වර්ගය ලියන එක කියන්නේ. දැන් පහක් කි. මැසේජ් එකක් දැම්මම සවන්න. අනිත් දර ගන්න වැඩි ඈ කියලා දෙනවා. පොතක් ගත්තේ නැද්ද? කොහොමද ලියන්නේ? පහ ගුණ කිරීම. කොහොම ලියන්න පුළුවන්? ඒ වගේ x වර්ගය ලියන්න ඕන. chat එකට දාන්න නැත්නම් කතා කරලා ඉන්නත් ඕන. x වර්ගය ලියන්න ඕන. මොනවාද x ගුණ කිරීම x කියන්නේ ඔන්න ඔය වගේ මෙන්න මේක ලියන්න ඕන. මේක ලියන්න ඕන. කොහොමද? අන්න a දාන b එයා මල්ටිප්ලයි කරනවා කාගෙන්? a දාන b. දැන් මේක මේ සුළු කරන්නේ කොහොමද? මුලින්ම මෙන්න මෙයාගෙන් සුළු කරනවා. එතකොට එන්නේ මොකද්ද? a ස්ක්වයර් මෙයා ඊට පස්සේ මෙයාගෙන් මල්ටිප්ලයි ගුණ කරනවා. එතකොට එන්නේ මොකද්ද? a b ඊට පස්සේ මම මෙයාගෙන් ගුණ කරනවා. එතකොට මොකක්ද වෙන්නේ? ඒත් a b මයි එන්නේ. ඊට පස්සේ මෙයාගෙන් ගුණ කරනවා. එතකොට මොකක්ද වෙන්නේ? b ගුණ කිරීම b වර්ගය. හරි නේද? එතකොට a වර්ගය එනවා. මේ දෙන්න සුළු වෙනවනේ. ab දෙන්නෙක් එකතු වුණාම මොකද වෙන්නේ? ab දෙන්නෙක් එකතු වුණාම මොකද වෙන්නේ? ab එකතු වුණාම මොකද වෙන්නේ? මෙන්න මෙතන 1යි මෙතන 1යි එන්නේ. එතකොට 2ab වෙනවා. b ස්ක්වයර්. එතකොට අපිට a b වල ඒකතු කිරීම b වල වර්ගයේ උත්තරේ මොකක්ද දෙන්නේ? a වර්ගය ධන 2 ab ධන b වර්ගය කියලා එනවා. හරි. ඊට පස්සේ මේ වගේ මම හොයා ගන්නවා මේක. a ඍණ b වර්ගයට උත්තරේ මොකක්ද? මේ a ධන b උතන a ඍණ b. ඒකත් එන්නේ කොහොමද? මුලින්ම හැදෙන්නේ.
මෙන්න මේකේ A ධන B වර්ගය තිබ්බේ. එතකොට ආවේ A ධන B මුණ ගැසීම A ධන B. එතකොට A ඍණ B වුණාම මොකද වෙන්නේ? A ඍණ B මුණ කිරීම A ඍණ B වෙනවා. හරි මේකත් අර විදිහටමනේ ಗುಣ කරන්නේ. මෙයාව මෙයාගේ ಗುಣ කරන මොකක්ද වෙන්නේ? A වර්ගය වෙනවා. ඊට පස්සේ මෙයා ආයෙ ಗುಣ කරනවා මෙයාගේ. එතකොට එනවා මෙතන ප්ලස් A තියෙන්නේ මෙතන මයිනස් B. එතකොට මොකක්ද වෙන්නේ ಗುಣ කරන්නේ? ප්ලස් A මයිනස් B කින් ಗುಣ කරාම මොකක්ද වෙන්නේ? ධන A ඍණ B කින් ಗುಣ කරාම මොකක්ද උත්තරේ? ඔන්න දැන් මෙතන ධන A ඍණ B ගුණ කරාම ඍණ AB එනවා. ඊට පස්සේ මෙයා මෙයාගෙන් ගුණ කරාම A ඍණ AB එනවා. ඊට පස්සේ මෙයා මෙයාගෙන් ගුණ කරාම මොකද? ඍණ ඍණ ධන වෙනවා BB වර්ගය වෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මේ දෙන්න සුළු වෙනවනේ. මෙතන ඍණ 1යි මෙතන ඍණ 1යි තියෙනවා. එතන A වර්ගය ඍණ 2AB ධන B වර්ගය කියලා. හරි. ඒ කියන්නේ මෙන්න මෙයාගේ. A ඍණ B වර්ගයේ උත්තරේ තමයි අපිට ඔය. A ඍණ B වර්ගයේ උත්තරේ තමයි ආවේ A වර්ගයේ ඍණ 2යි AB ධන B වර්ගය. A ධන B ට අපිට ආව උත්තරේ මෙතන. තරමයි ඒකේ ආවේ A වර්ගය ආවා. හැබැයි මෙතෙන්ට ධන 2යි AB ආවා. B වර්ගය ආවා. ඔන්න බලන්න හොඳට මෙතන ධන වුණොත් මොකද වෙන්නේ? ධන වුණොත් මෙතන වෙන්නේ මුල් පදයේ වර්ගය එනවා. ඊට පස්සේ දෙවාරයක් මේ දෙන්නගේ මොකක්ද වෙන්නේ? ගුණිතය එනවා. ඊට පස්සේ දෙවෙනි පදේ වර්ගය එනවා. හැබැයි මෙතන ධන තිබ්බොත් මෙතන එන්නේ ධන. හරිද? ඊට පස්සේ මෙතන A ඍණ B. A ඍණ B තිබ්බහම මොකද වෙන්නේ? ඒත් පළවෙනි පදේ වර්ගය. කියන්නේ A වල වර්ගය එනවා. ඊට පස්සේ මෙතන ඍණ තියෙන නිසා මෙතන ඍණ එනවා. දෙවාරයක් මේ දෙන්නයි ගුණිත වෙනවා. 2යි A B කියලා එනවා. ඊට පස්සේ ඊළඟ පදේ වර්ගය. B නේ තියෙන්නේ. B වර්ගය ඍණ B වල වර්ගය ධන වෙනවනේ. ඍණ B ගුණ කිරීම ඍණ B නේ. ඍණ B වර්ගය කියන්නේ. එතකොට ඍණ ඍණ මොකද ධන B වර්ගය. මෙන්න මේ දෙක තමයි අපිට ඕන. මෙන්න මේ දෙක මතක තියෙනවා. මොකද වෙන්නේ? ධන තිබ්බොත් මෙතන ධන ඍණ තිබ්බොත් මෙතන ඍණ. එක්කම මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ A පළවෙනි පදේ වර්ගය. ඊට පස්සේ A දෙන්නගේ ගුණිතය. AB කියන්නේ A දෙන්නගේ ගුණිතය. හැබැයි ඒක ගුණ වෙනවා දෙකකින්. ඊට පස්සේ දෙවෙනි පදේ වර්ගය. ඊට පස්සේ මේකේ පළවෙනි පදේ වර්ගය වෙනවා. මේ දෙන්නගේ ගුණිතය නම් ඉස්සරහට දෙගුණයකින් වැඩි වෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක්කෙනාගේ දෙවෙනි එක්කෙනාගේ වර්ගය. ඔන්න ඔච්චර ඕකේ මතක තියාගන්න ඕනේ. එතකොට අපිට මොකක් හරි ගානක් දුන්නොත් මෙන්න මේක දුන්නොත් මෙන්න මේක උත්තරේ කියන්න බෑ. මෙන්න මේ විදිහට හදලා මේකේ උත්තරේ කියන්නේ මෙන්න මේ ක්‍රමයට හදලා. මෙන්න මේක ක්ලික් කරාම එන උත්තරේ කියන. එතන තියෙන්නේ මොන જાතිකද? මේ જાතිද මේ જાතිද?
පළවෙනි ජාතියද දෙවෙනි ජාතිය ගත්තේ. මේ මැද ධන තියෙන එකනේ තියෙන්නේ. හරි. එතකොට අපිට මොකක්ද වෙන්නේ? ඉස්සෙල්ලා පළවෙනි එක්කෙනාගේ වර්ගය ගන්න ඕනේ. අපේ පළවෙනි එක්කෙනා කොහොමද? x නේ. එයාගේ වර්ගය දාගන්න. ඊට පස්සේ මෙන්න මේ දෙන්නගේ ගුණිතය. ඒ කියන්නේ පහ ගුණ කිරීම කියන්නේ 5යි x. හැබැයි දෙකෙනුත් අපි වැඩි කරන්න. දෙවාරය 5 ගුණ කිරීම x. ඔන්නෝම වෙනවා 2යි a b. ඊට පස්සේ දෙවෙනි පදේ මොකද්ද? වර්ගය වෙනවා. ඒතර උත්තරේ මොකද්ද? x වර්ගය එනවා 4ක් 2 10යි x එනවා. ඊට පස්සේ දෙකේ වර්ගය 4 කියලා එනවා. උන්න ඔය වගේ දැන් බලන්න මෙන්න මේකට x වින 3 වර්ගය. Yes, first one is x square plus 2 times x multiply 5. Next 5 is x square 10යි x වෙනවා. ඔව් 5 25. මෙන්න මේක මොකක්ද වෙන්නේ? මෙන්න මේ එයා පළවෙනි ජාතිය කෙනෙක්. එතකොට මෙතන අපේ a වෙනකොට ඉන්නේ x. x ස්ක්වයර් එනවා. x වර්ගය එනවා. ඊට පස්සේ මයිනස් අපිට මේ පළවෙනි වර්ගයට එන්නේ මයිනස් නේ. ඒ කියන්නේ දෙවාරයක් a කියන්නේ අපේ පළවෙනි පදයේ ඒක x. එතකොට b කියන්නේ අපේ දෙවෙනි පදයේ 3. හරි. ඊට පස්සේ අපිට අන්තිම දෙවෙනි පදේ වර්ගය ගන්න. දෙවෙනි පදේ අපි ගාව තියෙන 3නේ. ඒ 3ේ වර්ගය. ඊට පස්සේ x වර්ගය එනවා. දෙවරක් 3 6යි x කියලා එනවා. මොන 9. ඊට පස්සේ ටියුට් එකේ තියලා පළවෙනි ගාන 2යි x ගාන 3y කියලා. 2යි x දාලා 3y වල වර්ගය. මෙන්න මේක උත්තරේ. මේක උත්තරේ. හරි මොකද්ද මුලින්ම එන්නේ? පළවෙනි එකේ අපේ කවුද ඉන්නේ 2x. දැන් 2x. අපි යාගේ මුලින්ම ගන්නවා වර්ගය. ඒ ස්ක්වයර් කියලා. ඊට පස්සේ මෙතන ප්ලස් තියෙන නිසා මෙතනටත් තියෙන්නේ ප්ලස්. ප්ලස් මුල් පදේ කවුද අපි ගුණ දෙවාරයක් මුල් පදේ අපේ 2x. දෙවෙනි පදේ 3යි. ඊට පස්සේ අපේ දෙවෙනි පදේ වර්ගය. දෙවෙනි පදේ 3යි. එතකොට 2x වල ස්ක්වයර් 2x වල වර්ගය ගත්තාම කීයද එන්නේ? 2 2 4යි x වර්ගය. ඊට පස්සේ 2 2 4යි 4 වරක් 3 12යි x y. ඊට පස්සේ මෙතන 3 වරක් 3 9යි y වර්ගය.
ඊට පස්සේ දෙවෙනි ගාන. දෙවෙනි ගාන තියෙන්නේ 12යි xy 12යි 2යි xy minus 5 2යි xy අඩු ඍණ 5z ස්ක්වෙයාර් වල උත්තරය ගන්න. වර්ගයේ උත්තර. two xy minus 5z ස්ක්වෙයාර් වල උත්තර. එතන වෙනසට තියෙන මයිනස් තියෙනවා. එතන ඍණ තියෙනවා. කලින් එකේ අපි දන්න. මොකක්ද ඒකේ උත්තරේ? දැන් ඉස්සලා පළවෙනි එක්කෙනා කවුද අපි මෙතන එක්කෙනෙක් නෙමෙයි කොහොමද ඉන්නේ 2xy මෙන්න මෙයාගේ වර්ගය ස්ක්වයර් එක. ඊට පස්සේ මෙතන මයිනස් තියෙන නිසා ඍණ තියෙන නිසා අපි ඍණ දානවා. ඍණ දාගෙන දෙවාරය පළවෙනි එක්කෙනා කවුද අපි 2xy. දෙවෙනි එක්කෙනා කවුද? 5z. මොන දෙකේ? ඊට පස්සේ අන්තිම එක්කෙනා වර්ගය නැත්තම් ස්ක්වයර් එක. එතකොට මෙතන එන්නේ මොකද? දෙකේ වර්ගය කියන්නේ 4යි. මෙයාත් වර්ග වෙනවා ඉස්සරහේ. මෙයාත් වර්ග වෙනවා 5. ඊට පස්සේ දෙවාරයත් එක 4යි. 4 5 20යි. xy z කියන මේ තුනම තියෙනවා. ඊට පස්සේ මෙතන 5 තියෙනවා. z තියෙනවා. ඔය දෙක වර්ග වෙන්නේ නැහැ. 5 වර්ගය 5 ස්ක්වයර් 25. ඊපස්සේ z වල වර්ගය z වර්ග. ඊපස්සේ තුන්වෙනි එක 3x 2y ගණය ආපොනේ. ඒ ගණය කරේ නැහැ. क्यूब बैक करेंगे यहाँ पे कालिंग ආගත්තා a plus b වල උත්තරේ කීයද ආගත්තා a වර්ගය 2ab මෙතන ධන නිසා ධන එනවා b වර්ග ඔන්නෝමනේ ඊට පස්සේ අපිට දැන් හොයාගන්න ඕනේ මෙන්න මෙයා ඝණය නැත්තම් කියුබ් එකේ හොයාගන්න ඕනේ ඒකට ඒක ලියන්නේ කොහොමද අපි කලින් වර්ගය ලිව්වේ a plus b a ධන b ගුණ කිරීම a ධන b එතන මෙතන එනවා කීයද මෙතන එනවා a ධන b වගේ කීයක් එනවද 3ක් එනවා ඒ මෙතන ඝණය තියෙන නිසා නැත්තම් කියුබ් එක තියෙන නිසා මේ වගේ 3ක් අපි ගුණ කරාම තමයි මෙන්න මේක ඒක හරියි එතකොට ඕගොල්ලෝ මෙන්න මේක උත්තරේ දන්නවනේ මෙන්න මේක උත්තරේ මොකක්ද මෙන්න මේ දෙකක් ගුණ කරාම වෙන උත්තරේ අපි දැන් දන්නවනේ මොකක්ද ඒ උත්තරේ
මෙන්න මේකේ උත්තරේ නේද ඔය? මේ a b ස්ක්වයර් නැත්නම් a b වර්ගය කියන්නේ a ධන b a ධන b කින් ගුණ වුණාම එන උත්තර. ඒක මොකක්ද උත්තරේ? a වර්ගය ධන 2 ab ධන b වර්ගය. ඔක අපි දන්නවනේ. ඒත් අපි මේ මෙන්න මේ කැලේ වෙනකොට මම ඒක දානවා. a වර්ගය ධන 2 ab ධන b වර්ගය. ඒත් අපි වැඩිපුර ඉන්නේ මෙන්න මේ කැලේ. මෙන්න මෙයා තමයි වැඩිපුර. මෙන්න මේක අපි දැන් සුළු කරගන්න. මුලින්ම මම මෙන්න මෙයාගෙන් ගුණ කරනවා. මොකක්ද වෙන්නේ a මෙන්න මේක මට සුළු කරලා උත්තරේ දෙන්න බලන්න. ඒ ගණේ නැත ඒ කියුම් වෙන්නේ. මෙන්න මේක සුළු කරලා උත්තරේ. ඊට පස්සේ මෙන්න මෙයා අපි මෙයාගෙන් ගුණ කරනවා. මල්ටිප්ලයි කරනවා. එතකොට a ස්ක්වයර් b a වර්ගය b වෙනවා. මෙතන a වර්ගයක් තියෙනවා. මෙතන b නේ තියෙනවා. ඔය දෙන්න ගුණ වුණාම a වර්ගය b වෙනවා. ඊට පස්සේ මම මෙයාගෙන් ගුණ කරනවා. එතකොට 2ab ගුණ කරන්න ඕනේ ආයි a. එතකොට a දෙකක් තියෙනනේ a ස්ක්වයර් වෙනවා. a වර්ගය වෙනවා. එතකොට 2 a දෙකක් තියෙනවනේ. a වර්ගය b. ඊට පස්සේ මම මෙයාගෙන් ගුණ කරනවා. එතකොට b දෙකක් ගුණ වෙනවා a එකයි තියෙන්නේ. එතකොට එනවා 2a 2a මෙතනත් b එකක් තියෙනවා. මෙතනත් b එකක් තියෙනවා. එතකොට b වර්ගය වෙනවා. හරි. ඊට පස්සේ මට දැන් ඉතුරු මෙන්න මෙයා. මෙයා මම දැන් මෙයාගෙන්. එතකොට මට එනවා මෙතන a එකක් තියෙනවා. මෙතන b වර්ගය. ab වර්ගය. ඊට පස්සේ මම මෙයා ගුණ කරන්න ඕනේ ආයේ මෙයා. එතකොට ඉවරයි ඔක්කොම. b වර්ගය b ගුණ කරාම b ගන්න නැත්නම් b කියුබ් එක. එහෙනම් දැන් බලමු මෙන්න මේ ගන්න එන්නේ. ඊට පස්සේ මෙන්න මෙයයි මොකද වෙන්නේ? මෙතන a වර්ගය b මෙතන a වර්ගය b. මෙතන 1යි තියෙන්නේ මෙතන 2යි. ඔක්කොම එකතු වුණාම 3යි a වර්ගය b වෙනවා. මෙතන එකක් තියෙනවා මෙතන 1යි a වර්ගය b මෙතන 2යි a වර්ගය b. දෙක එකතු වුණාම 3යි a වර්ගය b. මෙතන 2යි ab වර්ගය තියෙනවා. මෙතන ab වර්ගය තියෙනවා. එතකොට මට එනවා 2යි 1යි 3යි ab වර්ගය. ඒක සංදිමට මට තියෙනවා b ගණේ. එතකොට මට ආවා a ධන b ගණේ උත්තරේ මෙන්න මේක. මේක හරියද? මේක රටාව කොහොමද? ඉතින් බලන්න a ධන b ගණේනේ කියුබ් එකනේ. හරි. ඒක මොකක්ද? පළවෙනි එක නේද? a නේ අපි. එතකොට a ගණේ. ඊට පස්සේ දෙවෙනි එක නේ b නේ. අගට එනවා b ගණේ. දැන් මැද දෙක බලමු. මැද දෙක අපි කලින් එකේ තිබේ දෙවාරයක් නේ. දැන් මේකේ තියෙන්නේ තුන් වාරයක්. 3 times. අර තුන් වාරයක් a වර්ගයේ b එක. තුන් වාරයක් a වර්ගය පළවෙනි එක නයි වර්ගය දෙවෙනි එක කියන නිකන්. පළවෙනි එක නයි වර්ග කරලා දෙනවා දෙවෙනි එක නිකන්. ඊට පස්සේ තුන් වාරයක් පළවෙනි එක නිකන් ලියනවා දෙවෙනි එක නයි වර්ග කරලා. නොකරට. ගන්න පළවෙනි එක නයි ගණන. ඊට පස්සේ අගට දෙවෙනි එක නයි දෙවෙනි එක නයි b එයාගේ ගණන. ඊට පස්සේ
මැද ධන නිසා ඔක්කොම ධන වෙනවා. ධන 3 වාරයක් පළවෙනි එක්කෙනාගේ වර්ගය වෙනවා දෙවෙනි එක්කෙනා නිකන්. හරි. ඊට පස්සේ 3 වාරයක් පළවෙනි එක්කෙනා නිකන් වෙනවා දෙවෙනි එක්කෙනාගේ වර්ගය. ඔන්න ඔක තමයි රටා. මට දැන් හොයලා කියන්න මෙන්න a b හොයලා a b cube. a b ගණයේ උත්තරේ මට හොයලා කියන්න. ඒ තමයි plus b කියන්නේ ධන b එකේ ආවේ. එතන ඍණ b එකේ උත්තරේ හොයලා කියන්න. ඒ ඍණ b ගණය නැත්නම් a b ගණය cube එකේ උත්තරේ වෙනවා. ඉතින් මේ වගේම තමයි ඇන්සර් වෙන වෙනසට එන්නේ මෙතන ඍණේ මයිනස්. මේ උත්තරේ පොඩි වැරද්දක්. දැන් බලන්න. පොඩි වැරද්දක් තියෙනවා. පස් දෙන්න ඉස්සෙල්ලාම මෙන්න මේ වගේ ලියාගන්න බෑ a b a b a b a ධන b ධන b ධන b ඉතින් තුනක් ගුණ කරන්න මොකද මෙතන කියුබ් එක නැත්තම් ගණයේ තියෙන්නේ. මෙතනත් ගණයේ තියෙන්නේ. හැබැයි මෙතන ඇතුලේ තියෙන අපිට මයිනස් ඍණ b. ඒකට අපි a ඍණ b ඔන්නම එනවනේ තුන. මෙන්න මෙයාගේ උත්තරේ ඔල්රෙඩි දන්නවා. දැන් දන්නවා. කලින් හොයාගත්තනේ අපි මෙන්න මෙයාගේ උත්තරේ මොනවද? ඒකට අපි ආවේ උත්තරේ e වර්ග සයිස්යා minus ඍණ 2ab. එතන ඍණ තියෙන නිසා තමයි ඍණ ආවේ. ධන b ස්ක්වයර් නැත්නම් b වර්ගය කියලා. එතකොට අපිට මෙතන වැඩිපුර ආවේ a ඍණ b එක වැඩිපුර තියෙනවා. දැන් ඔන්නෝකනේ ගුණ කරගන්න. මේක ගුණ කරගන්න. මුලින්ම මෙන්න මෙයාම ගුණ කරනවා මල්ටිප්ලයි. එතකොට මොකද වෙන්නේ? a ස්ක්වයර් ගුණ කිරීම a කියන්නේ a වර්ගය ගුණ කිරීම a කියන්නේ a කියුබ්. නැත්නම් ඒ ගණය වෙනවා. ඊට පස්සේ මම මෙහා ආයේ මෙහා. එතකොට මෙතන ප්ලස් තියෙන්නේ මෙතන මයිනස්. මෙතන ධන තියෙන්නේ මෙතන ඍණ තියෙන්නේ. එතකොට ප්ලස් මයිනස් නැත්නම් ධන ඍණ වුණාම උත්තරේ ඍණ. a වර්ගය එතන b එකක්. b. ඊට පස්සේ මම මෙයාගෙන් යනවා. මෙයාගෙන් මෙයා ගුණ කරනවා. එතකොට මෙතන මයිනස් මෙතන ඍණ මෙතන ධන තියෙනවා. එතකොට ධන ඍණ ඒත් ඍණ වෙනවා. 2යි ab මෙතනත් a එකක් තියෙනවා. එතකොට 2යි a 2යි b එකයි. 2යි a 2යි b. ඊට පස්සේ මම ආයි මෙයා ගුණ කරනවා මෙයාට. එතකොට මෙතන මයිනස් තියෙනවා. එතකොට මයිනස් නැත්තම් ඍණ ගුණ වුණා මොකද වෙන්නේ? ධන වෙනවා. නැත්තම් ප්ලස්.
එතකොට දෙක තියෙනවා A එකක් තියෙනවා B එකයි B දෙකක්. හරි. ඊට පස්සේ මම මෙයා ගන්නවා. මෙයාගේ මොකද ඉස්සෙල්ලා. මෙයා. එතකොට මොකක්ද දෙන්නේ? ප්ලස් ප්ලස් නේ. එතකොට ප්ලස් A එකයි B දෙක. A එකයි B එකයි ගුණ කරා. ඊට පස්සේ මම මෙයා ගන්නවා. එතකොට ප්ලස් B ස්ක්වයර් නැත්නම් ප්ලස් B වර්ගය ඍණ B ධනයි ඍණයි ගුණ වුණාම ඍණ වෙනවා. B ස්ක්වයර් B ගුණ කරාම B කියුබ් නැත්නම් B ඝනය. B වර්ගය B ගෙන් ගුණ වුණාම B ඝනය වෙනවා. එතකොට මම දන්න දේ ලියනවා. A ඝනය වෙනවා. මෙන්න මේ දෙන්න සුළු වෙනවා. ඍණ A වර්ගයේ B මෙතන ඍණ 2යි A වර්ගයේ B තියෙනවා. එතකොට ඔය දෙක සුළු වුණා මොකද? ඍණ 1යි වෙනවා. 1යි 2යි ඔක්කොම ඍණ 3යි A වර්ගයේ B වෙනවා. එතන -1 තියෙනවා -2 තියෙනවා. එතන -1 -2 ගුණා -3 A ස්ක්වයර් B වෙනවා. ඊට පස්සේ මට මේ දෙන්න සුළු කරන්න. එතන +2AB ස්ක්වයර් තියෙනවා. එතන +AB ස්ක්වයර්. ප්ලස් ධන 2AB වර්ගය තියෙනවා. AB වර්ගය. ඔය දෙකම සුළු වුණාම 3AB වර්ගය කියන්නේ. ඊට පස්සේ මගේ අන්තිමට ඉතුරු වුණේ මෙන්න මෙයා විතරයි. ඒකට යාට ඍණ B ඝනය වෙනවා. නැත්නම් -B ඝනය. ඔයා මට A ඍණ B ඝනය උත්තර. මේ තියෙන්නේ A ධන B ඝනය උත්තරේ. මේ A ඍණ B ඝනය උත්තරේ. බලමු සමානකම් මොනවද? මෙතන A කියුබ් එකක් තියෙනවා, මෙතන A ඝනයක් තියෙනවා, මෙතනත් A ඝනයක්. මෙතන 3යි A වර්ගයේ B තියෙනවා, මෙතන 3යි A වර්ගයේ B තියෙනවා. මෙතන 3යි AB වර්ගය තියෙනවා, මෙතන 3යි AB වර්ගය. මෙතනත් B ඝනයක් තියෙනවා, මෙතන B ඝනයක්. ඔක්කොගේම සේම් දේවල් තියෙනවා, සමාන දේවල්. හැබැයි මෙතන ධන, මෙතන ඍණ. මෙතන ධන නිසා මේ ඔක්කොටම ආවිල්ලා තින්නේ අපිට ධන. හැබැයි මෙතන ඍණ නිසා ධන ඍණ මාරු වෙවි එන්නේ. ප්ලස් මයිනස් ප්ලස් මයිනස් රටාවට යන්නේ. ධන ඍණ ධන ඍණ. එතන ඍණ આવොත් එහෙම රටාවට එන්නේ. ධන ඍණ ධන ඍණ. එතන ධන આવොත් ඔක්කොටම ධන. ඔන්න බලමු රටාව. මොකද්ද මුලින්ම කරන්නේ? මෙයාගේ වර්ග ගණය ගන්න. ඊට පස්සේ මේ දෙන්න මෙන්න මෙයා 3 ගුණයක් මෙයාගේ වර්ගය ගන්නවා. මෙයා නිකන් ගන්න. ඊට පස්සේ 3 ගුණයක් පළවෙනි එක්කෙනා නිකන් ගත්තා. දෙවෙනි එක්කෙනාගේ වර්ගය ගත්තා. ඊට පස්සේ දෙවෙනි එක්කෙනාගේ ඝනය ගන්නවා. මොකද්ද පළවෙනි එක්කෙනාගේ කියුබ් එක ගන්නවා. ඊට පස්සේ 3 times පළවෙනි එක්කෙනාගේ වර්ගය ගන්නවා. දෙවෙනි එක්කෙනා නිකන් ගන්නවා. ඊට පස්සේ 3 times පළවෙනි එක්කෙනා නිකන් ගන්නවා. දෙවෙනි එක්කෙනාගේ වර්ගය ගන්නවා. ඊට පස්සේ දෙවෙනි එක්කෙනාගේ කියුබ් එක ගන්නවා. එතන හැබැයි වෙනස වෙන්නේ ධන ඍණ ප්ලස් මයිනස් මාරු වෙමින් යනවා. මෙතන ප්ලස් තියනවා නම් ඔක්කොටම ප්ලස් මෙන්න මේකට කොටුවක් දාලා ලියන්න. මේකත් ඕන වෙනවා.
දැන් මෙන්න මේ ඊ ගාන හද. 3 වෙනි ගාන. 3x ධන 2y වල ගාන. නැත්නම් 3x 2y වල කියුබ් එක. මෙන්න මේක හොයන්න. මෙන්න මේ ක්‍රම දෙකකින් හරියන ක්‍රමේ දාලා උත්තරේ ගන්න. උත්තරේ කියන්න බලන්න මේකට. මම ලේසි එකක් ඕන කියලා දෙන්න මුලින්ම. x ධන 3 කියුබ් එක බලන්න. ගණය බලන්න. මොකද්ද මෙයා මොන જાතියද? මෙන්න මේ අපේ දෙවෙනි જાතිය. එතකොට මොන જાතිය වුණත් මේ ලියන්නේ එක විදියට. මොකද්ද මුලින්ම වෙන්නේ? පළවෙනි එක්කිනාගේ ගණය එනවා. ඒ කියන්නේ x වල ගණය. ඊට පස්සේ දෙවෙනි එක්කිනාව අර කලින් අපේ දෙවරක් නෙමෙයි මෙතන දැන් 3 වරක් එනවා. මෙතන ධන නිසා ඔක්කොම දන්න. 3 වරක් පළවෙනි එක්කිනාගේ වර්ගය. ඒ කියන්නේ අපේ x නේ x වල වර්ගය. දෙවෙනි එක්කිනාව නිකම්ම ලියන. දෙවෙනි එක්කිනාව 3. හරි. ඊට පස්සේ ආයි 3 වරක් එනවා. 3 වරක්. දැන් මේකෙදි පළවෙනි එක්කිනාව නිකන් ලියමු. ඒ කියන්නේ අපේ x නිකන් ලියමු. ඊට පස්සේ දෙවෙනි එක්කෙනාගේ වර්ගය. දෙවෙනි එක්කෙනා අපේ 3. වර්ගය. ඊට පස්සේ අපේ දෙවෙනි එක්කෙනාගේ ගණය එනවා. අපේ දෙවෙනි එක්කෙනා 3නේ. 3 ගණය. එතන ප්ලස් නිසා අපි ඔක්කොටම ප්ලස් දාලා. හරි. මෙන්න මේක ඊට පස්සේ x ගණය එනවා 3 වරක් 3 9යි x වර්ගය එනවා. ඊට පස්සේ 3 වරක් 3 9යි 9 වරක් 3 27ක් වෙනවා. 27යි x එනවා. 3 වරක් 3 9යි 9 වරක් 3 27. ෆස්ට් ලෙටර් එකේ අපි කියුබ් එක ගන්න. ඊට පස්සේ 3 වරක් 3 times ෆස්ට් එකේ ස්ක්වයර් එක ගන්න. ඊට පස්සේ සෙකන්ඩ් ටර්ම් එක නිකම්ම ලියන්න. ඊට පස්සේ 3 times ෆස්ට් එක නිකන් ලියන්න. ෆස්ට් එක ඉස්සෙල්ලා යා නිකන් ලියන්න. ඊට පස්සේ සෙකන්ඩ් ලෙටර් එක අපි ස්ක්වයර් කරලා ගන්න. හරි. ඊට පස්සේ අන්තිම එක එයාගේ කියුබ් එක ගන්නවා. එතකොට මෙතන ඉන්නේ 3 අපි 3 වල කියුබ් එක. හරි දැන් මෙයාගේ බලමු අපේ පළවෙනි එක්කෙනා තමයි 3x 3x. යාගේ මුලින්ම ගන්න ඕනේ මේක පළවෙනි එකේ ගණය ගත්තා. හරි. ඊට පස්සේ මෙතන දරණ තියෙන්නේ. ඔක්කොම දන මෙයාගේ 3 වරක් 3 වරක් පළවෙනි එක්කෙනාගේ වර්ගය ගන්න. පළවෙනි එක්කෙනා අපි 3x වර්ගය. ඊට පස්සේ දෙවෙනි එක්කෙනාව අපි නිකන් ගන්න. දෙවෙනි එක්කෙනා එකයි වර්ගය. ඊට පස්සේ 3 වරක්
පළවෙනි එක්කෙනා නිකන් ගන්නවා. ඒ කියන්නේ 3යි. ඊට පස්සේ දෙවෙනි එක්කෙනාගේ වර්ගය ගන්නවා. 2යි වයින් අපි. ඊට පස්සේ දෙවෙනි එක්කෙනාගේ සම්පූර්ණ ගණය. ඒකට අපේ දෙවෙනි එක්කෙනා 2යි වයින් මෙයා ගණය. මේක මොකක්ද වෙන්නේ? මේ ගණය කියන්නේ 3 වරක් 3 9යි 9 වරක් 3 27යි x ගණය වෙනවා. ඊට පස්සේ 3 වරක් 3 වර්ගය 2 වර්ගයෙන් 3 වර්ගය කියන්නේ 9යි. 9 වරක් 2 18යි. 18 ඒවා 3 54යි. 54යි මෙතන x වර්ගයක් තියෙනවා y නිකන්. ඊට පස්සේ එතන දෙකේ වර්ගය ගන්න. දෙකේ වර්ගය 4යි. 4 වරක් 3 12යි. 12 වරක් 3 6යි. 6යි x එකක් තියෙනවා y වල වර්ගය. ඊට පස්සේ අපිට මෙන්න මෙයාගේ ගණය කියන්නේ දෙකේ ගණය කියන්නේ 11 2 4යි. 8යි y sin නෝක තමයි උත්තරේ. ඊළඟ ගාන තුනක් මම න්යාය ගණය හොයන්නේ. මේකත් හොයලා යන්න උත්තරේ බලන්න. මෙතන 3x 2y cube එකෙන් තියෙන්නේ. ඒකට අපි පළවෙනි එක්කෙනාගේ හැම්බෙලේ පළවෙනි එක්කෙනාගේ cube එක ගත්තා. ඒ කියන්නේ 3x වල cube එක ගත්තා. ඊළඟට 3 times පළවෙනි එක්කෙනාගේ වර්ගය ස්ක්වයර් ගත්තා. ඊට පස්සේ දෙවෙනි එක්කෙනාව නිකන් ලිව්වා. හරි ඊට පස්සේ 3 times පළවෙනි එක්කෙනා නිකන් ලිව්වා දෙවෙනි එක්කෙනාගේ ස්ක්වයර්. ඊට පස්සේ අන්තිමට දෙවෙනි එක්කෙනාගේ cube එක. හරි. මෙන්න මේක උත්තරේ වෙනවා. මෙතන වෙනස තියෙන මෙතන මයිනස් ඉන්න තියෙනවා. මෙන්න මේක උත්තර වලින් මෙන්න මේ ක්‍රමයට තමයි. මයිනස් තියනවා ඍණ තියනවා.
කොහොමද එන්නේ? හැම වෙලේම පළවෙනි එකේ ගණය නැත්තම් කියුබ් එක ගන්න. A තිබ්බොත් A කියුබ් නැත්තම් මෙතන අපේ තියෙනවා AB. AB වල ගණය ගන්න. ඊට පස්සේ මෙතන මයිනස් තියෙන නිසා ප්ලස් මයිනස් මාරු වෙන්නේ. දැන් මට මෙතන ප්ලස් නෙන්නේ. මෙතන මයිනස් වෙනවා. 3 times 3 වරක් පළවෙනි එක කියනට වර්ගය. AB වල වර්ග. ගත්තා මෙයාව නිකන්. ඊට පස්සේ 3 වරක් මේ ප්ලස් මයිනස් ධන ඍණ ධන නෙමෙයි. 3 වරක් දැන් මෙයාව අපි වර්ගය ගත්ත මෙයා නිකන් ලියුවා. දැන් මෙයා නිකන් ලියුවා. මෙයාගේ වර්ගය. ඊට පස්සේ අන්තිම එක්කෙනා ගණේ. නැත්නම් අන්තිම එක්කෙනා කියුබ් එක. අන්තිම එක්කෙනා හැබැයි එතන මේ ප්ලස් මයිනස් ධන ඍණ ධන ඍණ අන්තිම එක්කෙනාගේ ගණය. මෙයාගේ කොහොමද එන්නේ? AB දෙන්නගම ගණේ. එතකොට Aටත් ගණයයි Bටත් ගණයයි. ඊපස්සේ 3 වරක් 2 6යි. Aටත් වර්ගයයි Bටත් වර්ගයයි. A වර්ග වෙනවා B වර්ග වෙනවා. මෙතන C නිකන්. ඊට ඊට මෙතන 3 වරක් මෙතන දෙකේ වර්ගයක්. ඉතින් දෙකේ වර්ගය කියන්නේ 4යි. දෙකේ වර්ගය 4යි. 4 වරක් 3 කරාට 12යි. AB ගේ මෙතන වර්ගයක් නැහැ නිකන්. ඒකට AB නිකන් දුවා. දැන් මෙතන C මොකද එන්නේ? වර්ග වෙන්නේ. ඊට පස්සේ ඍණ මෙන්න මෙයාගේ සම්පූර්ණ ගණයක් වෙනවා. ඒ කියන්නේ කියුබ් එක. දෙකේ ගණය කියන්නේ 2 වරක් 2 4යි 4 වරක් 8යි. C වල ගණයක්. මෙන්න මේක හොයලා කියන්නේ. මේකේ තියෙන ස්ක්වයර් ගන්න නැත්නම් වර්ගයක් තියෙන්නේ. A ධන B ධන C ඉස්සෙල්ලා අපි A ධන B ගේ වර්ගය දන්නවා. ඊට වැඩිපුර C කියලා එකක් යන්නේ. ඒකට මේක ලියුවොත් ලියන්නේ මෙහෙමයි. A ධන B ධන C C ධන B ධන මේ දෙන ස්ක්වයර් කියන්නේ මේ දෙන්නගේ මල්ටිප්ලයි එකක්. මල්ටිප්ලයි කරන්නේ A ධන B ධන C මල්ටිප්ලයි කරන A ධන B ධන C. A ධන B ධන C ස්ක්වයර් කියන්නේ වර්ගය කියන්නේ A ධන B ධන C ව ආයි ගුණ කරන A ධන B ධන C. මෙන්න මේක සුළු කරලා මට උත්තරේ කියන්න බෑ.
මොකද්ද මේ උත්තරේ? මුලින්ම මෙයා ගුණ කරනවා මෙයා. එතකොට මට එනවා ඒ වර්ගය. නැත්නම් ඒ ස්ක්වයර්. ඊට පස්සේ මම මෙයා ආයි ගුණ කරනවා මෙයා. එතකොට මට එනවා සබ්ට්‍රැක්ෂන් ප්ලස් AB කියලා. ඊට පස්සේ මම මෙයා ගුණ කරනවා මෙයා. එතකොට ප්ලස් AC එකක්. ඊට පස්සේ මම මෙයා ගුණ කරනවා මෙයාගේ ප්ලස් AB එකක්. ඊට පස්සේ මෙයා ගුණ කරනවා මෙයා B වර්ගයක්. ඊට පස්සේ මෙයා ගුණ කරනවා මෙයා. එතකොට BC එකක්. ඊට පස්සේ මෙයා ගුණ කරනවා මෙයා AC එකක්. මෙයා ගුණ කරනවා මෙයා CB එකක්. මෙයා ගුණ කරනවා මෙයා C වර්ගයක්. හරි. AB ලා දෙන්නේ. මට ඒ වර්ග කියනවා. දීලා දෙන්නේ කියන එකයි AB එක. ඊළඟට BC ලා දෙන්නේ. B වර්ගයක් ඉන්න B වර්ගය එකයි B. ඊට පස්සේ මාලා C එකක් ඉන්න C වර්ගයක් ඉන්නවා. AC ලා දෙන්නේ. එකයි A. උත්තර එනවා A වර්ගය plus B වර්ගය C වර්ගය එකයි AB එකයි BC එකයි AC. ඉන්න බලන්න මේකේ රටාවක් තියෙනවා. A දාන B දාන C ගේ වර්ගය. මුලින් මොකද්ද කියන්නේ? A ගේ වර්ගය ගන්න. පළවෙනි එක්කෙනාගේ වර්ගය. ඊට පස්සේ දෙවෙනි එක්කෙනාගේ වර්ගය දාන්න. තුන්වෙනි එක්කෙනාගේ වර්ගය දාන්න. ඊට පස්සේ දෙවාරයක් මේ පළවෙනි දෙන්නාගේ ගුණිතය. AB ගේ ගුණිතය. දෙවාරයක් AB ගේ ගුණිතය. දෙවාරයක් BC ගේ ගුණිතය. මෙන්න මේ දෙන්නාගේ ගුණිතය. ඊළඟ දෙවාරයක් AC ගේ ගුණිතය. AC කියන්නේ මොකද්ද? පළවෙනි එක්කෙනාගේ වර්ගය. පළවෙනි එක්කෙනාගේ ස්ක්වයර්. ඊට පස්සේ දෙවෙනි එක්කෙනාගේ ස්ක්වයර්. තුන්වෙනි එක්කෙනාගේ ස්ක්වයර්. හරි. ඊට පස්සේ මුලින්ම දෙවාරයක් මෙන්න මේ දෙන්නාගේ ගුණිතය. AB ගේ ගුණිතය. ඊට පස්සේ දෙවාරයක් මෙන්න මේ දෙන්නාගේ ගුණිතය. මේ දෙන්නාගේ ගුණිතය මේ දෙන්නාගේ ගුණිතය. ඒකට ඉතුරු වෙන්නේ අපිට තව AC විතරනේ. ඊට පස්සේ දෙවාරයක් මේ දෙන්නාගේ ගුණිතය. නෙමෙයි ඉතල ලියද මේ තුන් දෙනාම ස්ක්වයර් තුනක් හරි වර්ග තුනක් හරි ලිව්වා. ඊට පස්සේ දෙවාරයක් AB කියන්නේ මේ දෙන්නා. දෙවාරයක් BC කියන්නේ මේ දෙන්නා. දෙවාරයක් AC කියන්නේ මොම ලියන්නේ. ඒකට මේ වගේ එකක් හිතලා ලියන්න. මොනවා එකක් දෙන්නේ පළවෙනි එක්කෙනාගේ වර්ගය. ස්ක්වයර් ඒ වර්ගය. දෙවෙනි එක්කෙනාගේ වර්ගය. B වර්ගය. ඊළඟ තුන්වෙනි එක්කෙනාගේ වර්ගය. C
දැන් ඍණ b වර්ග වෙද්දී ඍණයි ධන වෙලා ඍණ b ස්ක්වයර් එක ධන b වෙනවා. ඊට පස්සේ මේ වාරයක් මේ දෙන්නයි ගුණිතය. එතකොට a ඍණ b මෙතන ඍණ ab. එතකොට දෙවාරයක් ඍණ ab. ඊට පස්සේ මේ දෙන්න ගුණය. මේ ඍණ b ධන c නේ. එතකොට දෙවාරයක් ඍණ b c. ඊට පස්සේ මේ දෙන්න ගුණය. ac දෙවාරයක් ac. දැන් උත්තරේ එනවා a වර්ගය b වර්ගය c වර්ගය ඍණ 2යි ab ඍණ 2යි bc ධන 2යි a. මෙන්න මේ වගේ දැන් අපේ ගානේ තියෙනවා පස්වෙනි ගානේ a ධන b ඍණ c. යාක හොයන්න. මොන උත්තරේ කියන්න. මෙන්න මේ ක්‍රමයට ගන්න. එකපාරේ ලියන්න ඕන හදන්න. මෙන්න මේක උත්තරේ. මම බලමු හරිද කියලා. මුලින්ම එනවා මෙයාගේ වර්ගය නැත්නම් ස්ක්වයර්. ඊට පස්සේ දෙවෙනියට ඉන්නේ අපේ b වර්ගය. දැන් තුන්වෙනියට ඉන්නේ අපේ c වර්ගය. නැත්නම් c ස්ක්වයර් එක. ඊට පස්සේ මම දෙවාරයක් මෙන්න මේ දෙන්නව ගුණ කරනවා. දෙන්නම ධන නිසා ධන 2යි ab. ඊට පස්සේ මම මෙන්න මේ දෙන්නව ගුණ කරනවා. හැබැයි මෙයා ධන මෙයා ඍණ. එතකොට bc බc වෙනවා. ඍණ bc වෙනවා. එතකොට දෙවාරයක් bc. ඊට පස්සේ මම මේ දෙන්නවා. ac එතන a ධන c ඍණ. a plus c minus එතකොට minus ac වෙනවා. එතකොට 2යි ac නෝන එන්නේ. එතකොට ඕනිම එකක් ලියත හැකියි. ඉන්නේ පළවෙනි එක්කෙනාගේ වර්ගය, දෙවෙනි එක්කෙනාගේ වර්ගය, තුන්වෙනි එක්කෙනාගේ වර්ගය. ඊට පස්සේ දෙවාරයක් පළවෙනි දෙන්නගේ ගුණිතය, දෙවාරයක් මේ දෙවෙනි දෙන්නගේ ගුණිතය. ඊට දෙවාරයක් මේ දෙන්නගේ ගුණිතය, මේ දෙන්නගේ ගුණිතය, මේ දෙන්නගේ ගුණිතය.
ඉස්සරහට දෙකක් එනවා. තේරෙනවද? ඊළඟට මේ කොටස ගානක් තියෙනවා. ඒ කියනවා a plus b සමානයි 4. a ධන b සමානයි 4යිලු. ඒ වගේම ab සමානයි 5යි. 5යි නම් එකේ කියනවා a වර්ගය ධන b වර්ගය ඒ උත්තරේ කීයද? a ධන b 4යි ab 5යි. නම් a වර්ගය ධන b වර්ගය උත්තරේ. If a plus b equals 4, ab equals 5 නම් a square plus b square ද ආන්සර් එක මොකක්ද? උත්තරේ ඔයාලා කියන්නේ මේකට අගයක් එන්න ඕන. මේක අගය කියන්න උත්තරේ. ඉන්න මම ගන්න a plus b ගේ වර්ගය. plus b ගේ වර්ගය අපි දන්නවා කොහොමද එන්නේ? a වර්ගය ධන 2යි ab ධන b වර්ග. දැන් මට අහන්නේ මෙන්න මේ දෙන්නගේ උත්තරේනේ. a වර්ගය ධන b වර්ග. මම ඒ දෙන්න ඔහේ ඉන්න ඇරලා මෙයාව ගන්න මේක. a ධන b වල වර්ගය මෙයා ප්‍රශ්නේ මෙහෙටදී -2ab වෙනවා. මෙහි ඉතුරු වෙනවා a වර්ගය ධන b වර්ගය. එතකොට a ධන b ට මම උත්තරයක් දාන්නවා. උත්තරේ කියන්නේ 4. ඊට අපිට දීලා තියෙනවනේ. මේ වාරයක් ab ට උත්තරේ දාන්නවා. උත්තරේ 5. මෙන්න මේක උත්තරේ තමයි මගෙන් අහන්නේ. කොට a වර්ගය ධන b වර්ගය සමාන වෙනවා 4 වර්ගය කිය 16යි. 5 4 දෙක 10. උත්තරේ කීයක් වෙනවද? උත්තරේ 6ක්. මේකේ දෙවෙනි කොටස අහනවා a ඝනය ධන b ඝනය a cube plus b. ඉතල වර්ගය හිව්වේ දැන් ඝනය උත්තරේ කීයද කියලා.
ඒකෙත් උත්තරේ වෙලා ගියා. මෙයාගේ උත්තරේ වෙලා ගියා. ඉස්සෙල්ලා අපි ස්ටාර් එකක් මේ වර්ගය දන B වර්ගය. මේ A cube plus B cube. ඒ ගණය දන B ගණයේ උත්තරය. බලමු. ඉස්සෙල්ලා A plus B නේ තිබ්බේ. A plus B වල cube එක බලමු. ගණය බලමු. එතකොට ඒ ගණයනවා ධන තියෙන නිසා ධන 3 වරක් A වර්ගය පළවෙනි එක්කිනාගේ වර්ගය දෙවෙනි එක්කිනා නිකන්. ඊට පස්සේ ධන 3 වරක් පළවෙනි එක්කිනා නිකන් ලිව්වා දෙවෙනි එක්කිනාගේ වර්ගය. ඊට පස්සේ දෙවෙනි එක්කිනාගේ ගණය කියුබ් එක. දැන් මට මෙන්න මේ A plus B දාන්න මම AB දාන්න. මගෙන් අහන්නේ A cube plus B cube. මට මෙන්න මේ දෙන්නාවක් නේ අහන්නේ. මම මේ දෙන්න තියාගෙන අනිත් ඔක්කොම මෙහෙට ගන්න. මෙයාව ගන්නකොට ධන 3යි A වර්ගයේ B. ඊට ඍණ 3යි A වර්ගයේ B. ඊට පස්සේ මෙයාවත් ගත්තාම ඍණ 3යි A වර්ගය. ඊට පස්සේ මේ පැත්ත මට ඉතුරු වෙනවා. මට අහන උත්තරේ ඉතුරු වෙනවා. දැන් මම මෙන්න මේක උත්තරේ දන්නේ ප්ලස් 4යිනේ. 4ෙන් ගන්න. මම මෙන්න මේකේ 3ක් පොදුයි දෙන්නටම. ඒත් පොදුයි බීත් පොදුයි. මම ඒ නිසා 3යි AB එළියට ගන්න. එතනින් 3යි එහෙකුයි B එහෙකුයි ගියාම මෙතන A දෙකක් තියෙනවානේ. 3යි AB ගියාම A එකක් ඉතුරු වෙනවා. එතන 3යි AB වර්ගයනේ තියෙන්නේ. එතන මෙතන මම ගත්තේ 3යි AB. අර මයිනස් ගත්ත නිසා මෙතන ප්ලස් වෙනවා.
එතන b එකක් සුළු වෙනවා. හතරේ ගණය 3යි AB කීයද එතකොට? AB අපි දන්නවා 5. එතන AB වෙනකොට මම 5 දැම්මා. A + B අපි දන්නවා 4යි. හරි. 4 වර්ගය කියන්නේ 4ක් 4. 16 16 වරක් 4 64. ඊළඟ 5 වරක් 3 15යි 15 4ක් 60. අර මෙන්න මේ උත්තරේ කියනවා 4යි. ඊට පස්සේ පල්ලෙහා C වල ගණන් ටිකක් තියෙනවා ටික හදාගන්න. 2යි ගන්න 3යි B වර්ගය. මොනවද හදලා උත්තරේ කියන්නේ? උත්තරේ මොකක්ද? මෙයා කියන්නේ පළවෙනි එක්කෙනාගේ වර්ගය. 2යි වල වර්ගය. ඊට පස්සේ එතන ප්ලස් තියෙන නිසා ධන තියෙන නිසා ධන දැම්මා. දෙවාරයක්
පළවෙනි එක්කෙනා මුණ ගැනීම දෙවැනි එක්කෙනා. ඊට පස්සේ දෙවැනි එක්කෙනාගේ වර්ගය. ඒ උත්තරේ එනවා ඒ වර්ගය 4යි ඒ වර්ගය දෙවරක් දෙක 4 4 3 4ට 12. 12යි ඒ B එන තුනේ වර්ගයෙන් නම් වෙන්නේ B වර්ගය. ඉතින් දෙවෙනි එකත් හදන්න බෑ. මේක කොහොමද එන්නේ? පළවෙනි එක්කෙනා අපේ 3යි වර්ගය. එතන හැබැයි අපේ ඍණ තියෙනවා. එතන දාන්න තියෙනවා. ඍණ දෙවාරයක්. පළවෙනි එක්කෙනා කොහොමද අපි 3යි A වැඩි කරනවා. අපේ දෙවෙනි එක්කෙනා කවුද? 4යි B. ඊට පස්සේ දෙවෙනි එක්කෙනාගේ වර්ගය ගන්න. ඒකට උත්තරේ එනවා 3 වර්ගය 9යි A වර්ගය එනවා. ඊට පස්සේ 4 වර්ග 12යි 12 දෙක 24. ඒ B එනවා. 4 වර්ගය 16යි B වර්ගය.
මේක තේරෙනවා තමයි. පළවෙනි එක්කෙනාට අපි ඉන්නේ x නේ. ඒ වර්ගය. ඊට පස්සේ මෙතන ධන තියෙන නිසා අපිට ධනමයි එන්නේ. ධන දෙවාරයක් පළවෙනි එක්කෙනා අපේ x. දෙවෙනි එක්කෙනා 1/x. එයාට x. ඔන්න දෙන මොන වෙයි. දෙවාරයක් පළවෙනි එක්කෙනා ගුණ කරනවා දෙවෙනි. ඊට පස්සේ දෙවෙනි එක්කෙනාගේ සම්පූර්ණ වර්ගය. මෙතන මොකද වෙන්නේ? x කැපුණා. x වර්ගය දෙවරක් එක දෙකයි. එයාට x වර්ගය. මේක තේරුම් මේක හැබැයි ප්ලස් තියෙනවා. පළවෙනි පදේ මොකද? 2 x y. ඔන්න යාගේ වර්ගය. ඊට පස්සේ දෙවාරයක් පළවෙනි කෙනා දෙවෙනි කෙනා අපි ගුණ කරනවා. x y ගුණ කරනවා. 5 z. ඊට පස්සේ දෙවෙනි කෙනා අපේ 5 z යාගේ වර්ගය. එතකොට උත්තරේ එනවා 2 වර්ගය 4යි ස්වර්ගය y වර්ගය. දෙවරක් දෙක 4යි. 4 ගප්පා 20යි y z. ඊට පස්සේ 5 5 25යි වර්ග. මේක ඔය
මේකෙත් අර විදිහමයි. පළවෙනි එක කියනවා 1 8 a. එයාගේ වර්ගය. ඊට පස්සේ මැද ධන තියෙන නිසා ධන දෙවාරයක් පළවෙනි එක කියනවා 1 8 a. දෙවෙනි එක කියනවා 1 8 b. ඊට පස්සේ දෙවෙනි එක කියනවාගේ වර්ගය. අපිට උඩ උත්තරේ එනවා ඒ වර්ගය එකමනේ. ඒ වල වර්ගය. දැන් දෙවරක් එක 2යි. මේ දෙවරක් එක 2යි. 2යි 8 ab ගුණය. දැන් එයාට ඒ වර්ගය 1යි b වල වර්ගය. මේකත් අර විදිහම වෙනසක් තියෙන මැද ඍණ තියෙන. මයිනස්. ඒතර පළවෙනි එක කියන එක වර්ගය. පළවෙනි එක කියන අපේ x වල වර්ගය. ඊට පස්සේ අපේ ඍණ වෙනවා. මෙතන ඍණ තියෙන නිසා ඍණ එනවා. දෙවාරයක් පළවෙනි එක කියන x දෙවෙනි එක කියන එයාට x. ඊට පස්සේ දෙවෙනි එක කියනගේ වර්ගය. එයාට x නේ බෙදෙන්නේ. එයාගේ වර්ගය. ඒතර පළවෙනි එක කියනගේ වර්ගය කියන්නේ x වර්ගයමයි. එතන x කැපුණා. ඍණ දෙකක්. ඊට පස්සේ ඒ වර්ගය 1යි x වල වර්ගය. මේකත් මැද ඍණ තියෙන එක තමයි වෙනස තියෙන්නේ. ඒකට පළවෙනි එක කියනගේ වර්ගය. මේ බෙදීම දෙකේ වර්ගය. ඊට පස්සේ මෙතන ඍණ තියෙන නිසා අපිට ඍණ දෙවාරයක් පළවෙනි එක කියන අපේ ඒ බෙදීම දෙක. ඊට පස්සේ දෙවෙනි එක කියනවා දෙක බෙදීම. ඊට පස්සේ දෙවෙනි එක කියනගේ වර්ගය. ඒකට මෙතන ඒ උඩ ඉර උඩේ ඒ වර්ගය වෙනවා. යට දෙකේ වර්ගය 4. එතන දෙකට දෙක කැපෙනවා. ඒ කැපෙනවා. ඉතින් ඉතුරු වෙන දෙක විතරයි. ඍණ දෙක. ඊට මෙතන දෙකේ වර්ගය 4යි. ඒ වල වර්ගය 3යි.
මේවා හදලා බලන්න උත්තර මොකක්ද කියන්නේ. මේක කොහොමද එන්නේ? පළවෙනි එක්කෙනා 1ට එයාගේ වර්ගය එනවා. ඊට පස්සේ මෙතන ඍණ තියෙන නිසා ඍණ දෙවාරයක් පළවෙනි එක්කෙනා 1ට දෙවෙනි එක්කෙනා 2 බෙදීම b. ඊට පස්සේ දෙවෙනි එක්කෙනා අපේ 2 බෙදීම b නේ. එයාගේ වර්ගය. එතකොට මෙතන 1ට වර්ගය වෙනවා. දෙවරක් 2 4යි යට ab වෙනවා. 2 වර්ගය 4යි යට b වර්ගය. දැන් ගණේ ප්‍රශ්න ටිකක් එන ඊට පස්සේ ඒකත් අර විදිහම පළවෙනි එක්කෙනා අපේ 4xy නේ. එයාගේ වර්ගය. ඊට පස්සේ මෙතන ඍණ තියෙන නිසා ඍණ එනවා දෙවාරයක්. පළවෙනි එක්කෙනා කොහොමද අපේ 4යි xy එනවා දෙවෙනි එක්කෙනා 3යි. ඊට පස්සේ දෙවෙනි එක්කෙනාගේ වර්ගය. ඒතර උත්තරය තමයි 4 වර්ගය 4 කර 16යි x වර්ගය y වර්ගය එනවා. එතන දෙවරක් 4 8යි 8 වරක් 3 8 24. 24යි xy z කියලා මෙතන. ඊට පස්සේ මෙතන මෙයාගේ වර්ගය එනවා. 3 වරක් 3 9යි z. දැන් මෙන්න මේ කියුබ් එක ගණය මොනවාද? a + 2b කියුබ් a + 2b ගණයේ උත්තරේ ගන්න. මේ මෙතන හැදුවේ වර්ග ඒවා. දැන් ගණයේ එක.
මේ කියුබ් ඝන එකක් කොහොමද දෙන්නේ? ඉස්සෙල්ලාම අපි පළවෙනි එක්කෙනාගේ ඝනය ගන්න. ඊට පස්සේ මෙතන ධන තියෙන නිසා ධනමයි එන්නේ. 3 වාරයක් පළවෙනි එක්කෙනාගේ වර්ගය ලිව්වා. දෙවෙනි එක්කෙනා නිකන් ලිව්වා. ඊට පස්සේ ධන තියෙන නිසා ධනමයි 3 වාරයක් පළවෙනි එක්කෙනාගේ වර්ගය ලිව්වා. දෙවෙනි එක්කෙනා නිකන් ලිව්වා. sorry පළවෙනි එක්කෙනා මෙතන පළවෙනි එක්කෙනාගේ වර්ගය දෙවෙනි එක්කෙනා නිකන් ලිව්වා. එතන පළවෙනි එක්කෙනා නිකන් ලිව්වා දෙවෙනි එක්කෙනාගේ වර්ගය. ඊට පස්සේ දෙවෙනි එක්කෙනාගේ ඝනය. එතන a cube එක එනවා. 3 වරක් 2 6යි a වර්ගය b එනවා. එතන දෙකේ වර්ගය 4යි 4 3 12යි a b වර්ගය එනවා. එතන දෙකේ ඝනය කියන්නේ 2 2 4 4 2 8යි. 8යි b ඝනය. ඊට පස්සේ දෙකයි a ඍණ b ඝනය. ඒකේ මොකද වෙන්නේ? පළවෙනි එක්කෙනාගේ ඝනය එනවා. දැන් මෙතන ඍණ තියෙන. ඒතකොට ධන ඍණ මාරු වෙන්නේ. මෙයා ධන ඍණ. 3 වාරයක් පළවෙනි එක්කෙනා ලිව්වා. දෙවෙනි එක්කෙනා නිකන්. ඊට පස්සේ ධන ඍණ ඔන්න ධන 3 වාරයක් පළවෙනි එක්කෙනා වර්ගය ලිව්වා දෙවෙනි එක්කෙනා නිකන්. ඊට පස්සේ 3 වාරයක් පළවෙනි එක්කෙනා නිකන් ලිව්වා දෙවෙනි එක්කෙනාගේ වර්ගය. ඊට පස්සේ දෙවෙනි එක්කෙනාගේ ඝනය. එතකොට දෙකේ ඝනය කියන්නේ 2 වරක් 2 4 4 වරක් 2 8යි a ඝනය වෙනවා. එතන දෙකේ වර්ගය 4යි 4 වරක් 3 12යි a වර්ගය b වෙනවා. එතන 3 වරක් 2 6යි a b වර්ගය. ඊට පස්සේ මෙතන b ඝනය.
3යි A ධන 2යි B වල ඝනය. තුනයි A ධන 1යි B වල ඝනය. sorry ඍණ minus මේ plus minus මාරු ලියන්න. ඍණ තියෙන නිසා plus minus එතනත් plus minus minus මේක plus තියෙන නිසා අවුල නැහැ ඔක්කොම plus වෙනවා. පළවෙනි එක 3යි A වල ගන්න. ඊට පස්සේ තුන් වාරයක් පළවෙනි එක කෙනා කවුද 3යි එයාගේ වර්ගය ගත්තා. දෙවෙනි එක කෙනා 2යි B. ඊට පස්සේ ධන තුන් වාරයක් පළවෙනි එක කෙනා නිකන් ලිව්වා. ඒ කියන්නේ 3යි දෙවෙනි එක කෙනාගේ වර්ගය ගත්තා. ඊට පස්සේ දෙවෙනි එක කෙනාගේ ඝනය. මේ ඔක්කොම දැන් මෙතන ප්ලස් නිසා ප්ලස්. එතන මයිනස් තිබ්බොත් ප්ලස් මයිනස්. එතන මෙතන 3 ඝනය කියන්නේ 3 වරක් තුන 9යි 9 වරක් තුන 27යි. ඒකයි ඒක. එතන 3 වර්ගය 9යි. නම්බරක් දෙක 18යි. ඊට පස්සේ 18 ඒවා 3. 54යි A වර්ගය. ඊට පස්සේ ප්ලස් එතන දෙකේ වර්ගය 4යි 4 වරක් 3 12යි 12 ව 3 12 36යි. 36යි AB වර්ගය. ධන දෙකේ වර්ගය 2 2 4 4 2 8යි B ගන්න. ඉඳලා 10 20ට එන්න ඉන්ටර්වල් එකක් ගන්න. ආයෙ 20ට එන්න.